යාළුවනේ ඉතින් ඔයාලා කලින් දැක්කා වගේ අද අපි හදන්න යන්නේ LED බල්බ් එකක් කොහොමද ඒකේ තියෙන ආලෝකය අඩු වැඩි කරගන්නේ කියලා තියෙන මෙන්න මේ ආකෘතියයි. මෙන්න මේක හරි ඉතින් අපි ඒක හදන විදිය බලමු. කියන්න බැරුණානේ හදන විදිය බලන්න කලින් ඉතින් අපි මේකේ බඩු ටික මොනවද කියලා බලා ගන්නත් එපා. අපි එහෙනම් බඩු ටික මොනවද කියලා බලමු. අපිට රෙසිස්ටර් එක ඕනේ 1K වගේ හොඳයි. අපිට ජම්ප් වයර්ස් දෙකක් මේ විදියට හයි කරගෙන තියෙන මේ වගේ ස්විච් එකකුත් ඕනේ. අපිට සද්ද වැඩි කරන අර කෑලි තියෙන වොලියුම් ඇකියුමුලේටර් කියලා එකක්. ඒකකුත් ඕනේ. මොකද අපේ LED බල්බ් එකේ තියෙන ආලෝකය අඩු වැඩි කරගන්න. අපිට තව LED බල්බ් එකක් ඕනේ. අපිට මේ විදිහට හදාගත්තු 9 watt ටිප් එකක් ඕනේ. මේකට මම මේ ජම්ප් වයර්ස් දෙකක් හයි කරලා තියෙන්නේ මේ 9 watt බැටරි ක්ලිප් එකට. අපිට තව මේක කරන්න ප්‍රොජෙක්ට් බෝඩ් එකක් ඕනේ. හරි ඉතින් අපි ඉස්සෙල්ලාම අපේ මෙන්න මේ බෝඩ් එකේ මේ LED ලයිට් එක කොහෙන් හරි මේ විදියට ගහ ගන්න ඕනේ. මෙන්න මෙහෙම. ඊළඟට අපේ මෙන්න මේ වොලියුම් ඇකියුමුලේටරය මෙන්න මේ විදියට මෙන්න මෙතනින් හරි කොතනින් හරි ගහ ගන්න ඕනේ. ඊට පස්සේ අපිට ඕන වෙනවා මෙන්න මේ විදියට ජම්ප් වයර්ස් වයි කරපු ස්විච් එක. මේ ස්විච් එක අපි දන තියෙන පැත්ත LED බල්බ් එකේ දන තියෙන පැත්තට හයි කරන්න ඕනේ. ඉතින් අපි මෙන්න මේ විදිහට මේ පැත්තෙන් හින්දා මෙතනින් හයි කරගන්න ඕනේ. ඔයාලා මම හිතනවා ඔයාලා මේ ප්‍රොජෙක්ට් බෝඩ් එක ගැන දන්නවා ඇති කියලා. දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් පහළ තියෙන කමෙන්ට් බොක්ස් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. මම එයාට මේක කියා දෙන්න හදන විදිය කියලා දෙන්නම්. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට තියෙන මෙන්න මේ දාර එකේ එකකට මෙන්න මේ විදිහට අපේ ස්විච් එකේ අනිත් පින් එක ගහ ගන්න ඕනේ. ඊළඟට ඉතින් අපේ රෙසිස්ටරය අරන් LED බල්බ් එකේ අනිත් පැත්තේ يعني රින එකේ අරන් ගහ ගන්න. මේ රෙසිස්ටරේ තියෙන්නේ මේ ජම්ප් වයර්ස් මෙහෙම තියෙන්නේ මම හදාගත්තා මට ලේසි වෙන්න. මේ ඊළඟට මෙතනින් පින් එක හලියලා ඔයාලන්ට පේනවා ඇති මේ අපේ වොලියුම් ඇකියුමුලේටරේ තියෙනවා මෙන්න මේ පින් තුනක්. මේ පින් තුනෙන් ඔයාලන්ට මේක කැමති පැත්තකට ගහ ගන්න පුළුවන්. ඊට පස්සේ මම දැන් කැමති පින් එක මේක. ඒ හින්දා මම මෙතනින් ගහ ගන්නවා. හරි ඊළඟට අපේ පවර් එක දෙන්නේ මෙන්න මේ එකෙන් හින්දා ඊළඟට අපි මේ තියෙන මැද පින් එකෙන් අපේ පවර් එක ගහ ගන්න ඕනේ මෙන්න මෙතන. ඊළඟ පවර් එක ගහන්න අපේ ස්විච් එකට ඔයාලන්ට ස්විච් එකක් ඕනේ නම් විතරක් මේක ස්විච් එකෙන් ගහ ගන්න. ස්විච් එකක් නැත්තම් ඔයාට නැත්තම් මෙන්න මේ තියෙන ගහන්න ඕන එක මෙන්න මෙතනින් ගහන්න. ඊට පස්සේ ඉතින් අපේ ඒක හදලා ඉවරයි. අපි දැන් මේක චෙක් කරලා බලමු හරියටම අපි හිතන විදිහටම වැඩද කියලා. ඉස්සෙල්ලාම ඔක්කොම ඔෆ් කරගෙන බලන්න. ඔයා මෙතනට 1K රෙසිස්ටර් එකක් ගන්නවා නම් හොඳයි. ඊට වඩා වෙන ඒවා ගත්තොත් පිච්චෙන්න බලන්න පුළුවන්. මොකද මේක 9 watt බැටරි එකකින් අපි දෙන හින්දා. ඔයාලන්ට මේක 9 watt බැටරි එකකින්ම දෙන්න ඕනේ නෑ. 1.5 බැටරි එකකින් උනත් දෙන්න පුළුවන්. එතකොට රෙසිස්ටර් එකක් දැම්මත් කමක් නැහැ. එතකොටත් 1K එකක් දැම්මොත් හොඳයි. අපි එහෙනම් කරන්ට් එක දීලා බලමු. ඔයාලුනේ දැන් මෙහෙම නිකන් තියෙන්නේ තාම. ඔයාලා පැත්තට. මෙන්න අපි දැන් ස්විච් එක දානවා. ඔයාලන් දකින්න ඇති මෙන්න මෙතනින්
චූටි ලයිට් එකක් වගේ පේනවා රතු පාට ඩොට් එකක් වගේ. ඔයාලා දැක්කේ නැති කෙනෙක් ඉන්නා නම් මං ආයෙ ඔෆ් කරලා ආයෙ දානවා. දැන් බලන්න. දකින්න ඇති. දැන් මම මේක අඩු වැඩි කරන්න ගන්නවා. මගේ මේ පැත්ත තමයි අඩු. ඔයාලා අර මං කලින් කිව්වා කැමති පින් එක කිව්වේ. ආන්ගේ කැමති පින් එකේ අනිත් පැත්තෙන් ගහුවනම් ඔයාගේ වැඩි පැත්ත මේ පැත්ත. ඒ හින්දා මේක මුලින්ම හදවනකොට අඩු පැත්තට තියලා හදන්න. හරි එහෙනම් ඉතින් අපි චුට්ට වැඩි කරලා බලමු. ඔන්න ඔයාලන්ට පේන ඇති චුට්ට අර LED බල්බ් එකේ එළිය වැඩි වෙනවා. ඔන්න දැම්මා සම්පූර්ණයෙන්ම දැම්මා. ඔන්න මං ආයෙත් අඩු කරනවා. ඔයාලා දකින්න ඇති ඒක සාර්ථක අඩු වුණා. ඔන්න ආයෙත් වැඩි කරනවා මං. ආයෙත් අඩු කරනවා. හරි යාළුවනේ ඉතින් ඔයාලා දකින්න ඇති මේ මං හදුවේ මේක දැන්. ඉතින් මං ඔයාලන්ට ඊළඟට මේ වගේම DC මෝටර එක වේගය අඩු වැඩි කරගන්න විදිහක් ඔයාලන්ට ගෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මං අදට සමු ගන්නවා. ඔයාලා මගේ මේ වීඩියෝ එක ලස්සනයි නම් subscribe කරන්න. මේ වීඩියෝ එක හොඳයි නම් subscribe කරලා like එකත් ඔබලා comment section එකේ මොකක් හරි පොඩි comment එකකුත් දාගෙන යන්න. ඉතින් අදට මම සමු ගන්නවා ඔයාලන්ට. බැලුවට ගොඩක් ස්තුතියි.